සුපුරුදු අදත් DK බිස්නස් ඇකඩමි තුලින් තමයි අපි හම් වෙන්නේ. අදත් මම හිතුවා අපි ඔබ ව්‍යාපාරික සහ පුද්ගල අපි ඔබට කාර්යද වැදගත් මාතෘකාවක් ගැන පොඩි අදහසක් ප්‍රකාශ කරන්න. ඔක්කොටම කලින්ම මතක් කරනවා ඔබ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරන ගමන්ම අපි කතා කරමු ඉන්ෂුරන්ස් එක ගැන ඔබට මොකද හිතෙන්නේ? එතන අපි දන්නවා ඉන්ෂුරන්ස් කියන සාමාන්‍ය අපි ව්‍යාපාරික සහ පුද්ගල අපි ඔක්කොටම මේ දිනදා භාවිතා කරන මෙවලමක් බිස්නස් ටූල් එකක්. හැබැයි ලංකාවේ සාමාන්‍යයෙන් ව්‍යාපාර ප්‍රජා සහ අපේ සාමාන්‍ය පුද්ගල තුළ බලනොත් එච්චර කියන්නේ ලොකු අවබෝධයක් නැහැ. ඒ කියන්නේ වෙඩි කැමැත්තක් නැහැ. සමහරවිට හිතනවා ඉන්ෂුරන්ස් එකට කරන වියදමක් ඇත්තට බොරු වියදමක් කියලා. කියන්නේ අනවශ්‍ය වියදමක් කියලා තමයි උත්සාහ කරන්නේ. ඒකට වදන හේතුවක් තමයි ඔබ දන්නවා සමහර ක්ලේම් එකක් ගන්න ගියාම ක්ලේම් එකක් ගන්න බෑ. ඒ වගේම සමහරලාට කරන මිනිස්සු බොරු කියන්නේ අන්න ඒ වගේ කාරණා නිසා තමයි ඇත්තට මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. ඒතර මේ කාරණා නිසානේ මොකද මේ සමහර අත්‍යවශ්‍ය කාරණාවල ඉන්ෂුරන්ස් එක අනිවාර්ය කරලා තියෙන දැන් වෙහිකල් එකක් වගේ සාමාන්‍ය ගන්න ගියොත් වෙහිකල් එක අනිවාර්යයෙන්ම තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එක කරන්න ලීසින් එකක් දාන ඉන්ෂුරන්ස් කරන්න ඕනේ. පොරින් ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් වගේ දේවල් පොරින් ට්‍රැවල් ඒ වගේ දේවල් ඉන්ෂුරන්ස් අනිවාර්ය කරලා තියෙන එක. නැත්තම් මිනිස්සු ඉන්ෂුරන්ස් එක කරන්න ඉන්ෂුරන්ස් එක නොකර සාමාන්‍ය එක නිකන් මේ කරන් තමයි බලන්නේ. ඊට පස්සේ මගේ යාළුවෙක් මගේ පොඩි අදහසක් කිව්වා මේ ඔව් සාමාන්‍ය මිලියන 15 20 විතර වාහනයක් ගන්න හදනවා. ඉන්ෂුරන්ස් එක ගැන කතා කරාම කිව්වේ මේ අනේ මම තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එකක් දානවා කියලා. ඇත්තටම මේ වෙලාවට මේ එයා එහෙම දාන්න උත්සාහ කරන්නේ මම දන්නේ යාගේ පරණ වාහන විකුණලා යාගේ රිටයර්මන්ට් එකෙන් ගත්ත සල්ලි තව ඇසෙට්ස් වගේ විකුණලා ඔක්කොම ගත්ත සල්ලි තමයි මේක කරන්නේ. නමුත් ඔහුගේ අදහස තියෙන්නේ මේ ලොකු මුදලක් යනවා මේක වැඩක් නෑ ඉතින් ඔක දාලා වෙලා මේව කරන්නේත් නෑ නේ. තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් මං කෝ අනිවාර්යෙන් මං උට අවබෝධ කරලා දුන්නා මේක ලොකු රිස්ක් එකක්. ඔබ දන්න ඉන්ෂුරන්ස් එක තියෙන පරමාර්ථය මොකක්ද කියලා ඔක කවදාවත් කරන්න එපා. වැරදිලාවත් අපි මුකුත් වෙන්නේ නෑ කියලා හිතුවට දරා ගන්න බෑ ඩැමේජ් එකක් වුණොත් උට මුළු ලයිෆ් එක මේ ඇත්තටම බැලන්ස් කරගන්න බැරි වෙනවනේ. ඒක ඔබ තියෙන සල්ලි ඔක්කොම ඉවතුල වාහනයක් අරගෙන ඒක පුල් ඩැමේජ් වෙනොත් ඒක මොකක් කරගන්න බැරි නේ. ඒ නිසා අවබෝධ කරලා දුන්නාට පස්සේ මම හිතනවා ඔයක මේ මම ඊට පස්සේ අහන්න බැරුණා වාහනේ ගත්තද මොකද්ද කියලා. නමුත් අන්න ඒක තමයි සත්‍ය මේක. ඉතින් ඒකට එතරම් තියෙන්නේ සමාජයේ අපි ඉන්ෂුරන්ස් එකේ වැදගත්කම ඒක ඉන්ෂුරන්ස් එක කර යුත්තේ සහ අපි මොකද්ද ඉන්ෂුරන්ස් එක බලාපොරොත්තු වෙන කාරණේ පිළිබඳව ලොකු අවබෝධයක් නෑ. ඔය අවබෝධය සමහරට තිබුණත් අර සමාජයේ මිනිස්සුන්ට නොමග යැවීම කියන කාරණේ මත තියෙන එපා වීම තමයි මිනිස්සු ඉන්ෂුරන්ස් කරන්නේ නැත්තේ. ඒකට අපිට ඉන්ෂුරන්ස් කරන අපි දැනුවත් පුද්ගලයෝ සහ ඉන්ෂුරන්ස් නියමිත ආයතන වල පොඩි වැදගත්කමක් තියෙනවා. වගකීමක් තියෙනවා. ඇත්තට මේක සමාජයේ ඇත්තට මේක බිස්නස් ටූල් එකක්. මේක ඇත්තටම වෙන්නේ ඔයාගේ සහ ඔයාගේ පෞද්ගලික හරි ව්‍යාපාරික හරි අවදානමක් තියෙන මේ අවදානම අපි තව කෙනෙකුට පවර්ලා ඒකේ ඔබට දරා ගන්න බැරි ප්‍රශ්නයක් වුණොත් අපි ඒකට ඔබට සොලියුෂන් එකක් දෙන එක ගැන හතරේ යම් කෙනෙකුගේ ජීවිත රක්ෂණයක් දැම්මොත් ඕක නැති වුණොත් ඕකේ යපන්නන්ට අවශ්‍ය ඒ මූල්‍ය ශක්තිය බලබල දෙනවා කියන කාරණේ දැනුවත් කරලා බොරු කියන්නේ නැතුව මම හිතන්නේ ඉන්ෂුරන්ස් එක සමාජය දැනුවත් කරමු ඊට වැඩිය හොඳ සාමාන්‍ය කියන්නේ ඒ වගේ ඉන්ෂුරන්ස් එක භාවිත කරන සාමාන්‍ය සමාජයක් ඒ ව්‍යාපාර සමාජයක් ඇති වෙයි කියන උත්සාහය තමයි තියෙන්නේ. මුලින්ම වගකීම දෙන්නේ. ඉතින් ඒ අයට තමයි මේ ඉන්ෂුරන්ස් එක කොතෙක් දුරට සමාජයට වැඩදායක විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියන කාරණය. ඉතින් ඒ කාරණය තමයි අපිට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.